හෙලෝ ගයිස් අද අපි බලමු ක්ලවුඩ් නෙට් එකෙන් ෆ්‍රී වීඩියෝ එකක් නෙට් මොඩ් එකට දාගන්න කොහොමද කියලා. මුලින්ම කට්ටිය ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. මේ Brave වගේ එකක් ඕපන් කරගන්න එපා. සමහර බටන් පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා Chrome වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. මම Chrome එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ක්ලවුඩ් නෙට් අපේ සයිට් එකට ලොග් වෙන්න අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් link එක. ඊට පස්සේ මුලින්ම කරගන්න ඕනේ මෙතන sign in කියලා බටන් එකක් තියෙනවා. එතනින් sign in වෙන්න. පොප් ඇඩ් ලෝඩ් වෙයි. ඒ දෙක තුනක් ලෝඩ් වෙයි. ඒ ටික කට් කරගන්න. ඊට පස්සේ කනෙක්ටිං කියලා වැටෙනවා. එතනින් ඔයාගේ Gmail එක තෝරලා මේක ලොගින් වෙන්න. හරි සක්සස්ෆුල්. ඊට පස්සේ මෙතන free VPN කියලා section එකක් තියෙනවා. ඔය free VPN කෙනෙකුට යන්න. පොප් ඇඩ් ලෝඩ් වෙයි. ඒ ටික කට් කරලා දාන්න. ඇඩ් තුනක් විතර ලෝඩ් වෙනවා. ඒ ටික කට් කරලා ඊට පස්සේ අපේ සර්වර් ටික පෙන්නනවා. මෙතනින් මම සිංගප්පූර් සර්වර් එක පෙන්නන ගන්නම්. ඇඩ් තුනක් ලෝඩ් වෙන ඒ තුන කට් කරගන්න. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ සර්වර්ස් ටික. එතනින් ඔයාගේ පැකේජ් එකට අදාළ සර්වර් එක තෝරලා ගන්න. මම YouTube පැකේජ් එක දාගෙන ඉන්න හින්දා YouTube පැකේජ් එක කියන එක ගන්නවා. මම YouTube පැකේජ් එකකින් හින්දා මෙතනින් පැකේජ් එක ආපහු තෝරගන්නවා. ආයිත් පොප් ඇඩ් ටිකක් ලෝඩ් වෙයි. ටික කට් කරගන්න. හරි මේ විදිහට වීඩියෝ එක දෙනවා. මෙතන තියෙනවා copy video configuration කියලා. ඒක මේ විදිහට copy කරගන්න. ඒක copy කරගත්තත් අර විදිහටම ඇඩ් තුනක් ලෝඩ් වෙයි. ඒ ඇඩ් තුන කට් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලගේ net mode එක open කරගන්න ඕනේ. මේ විදිහට net mode එක open කරගන්න. හරි මේ විදිහට net mode එක open වෙනවා. ඊට පස්සේ මේ dot තුන බලලා import from clipboard කියන එක දෙන්න. ඊට පස්සේ මේක start කරන්න. හරි VPN connect started කියලා වටනවා. හරි VPN එක වැඩ කරනවා. අපි බලමු ස්පීඩ් එක කොහොමද කියලා. පින් එකත් 72 තියෙනවා. ගේම් එකක් වුණත් ගහන්න පුළුවන්. ස්පීඩ් එකත් Mbps 50ක් යනවා. 51ක් ගන්නවා. free VPN එකේ ස්පීඩ් එක හොඳට තියෙනවා. අපි බලමු අප්ලෝඩ් එක කීයද කියලා. අප්ලෝඩ් එකත් Mbps 14කට යනවා. මම මේ පාවිච්චි කරන්නේ Airtel YouTube පැකේජ් එක. හරි ඒ විදිහට තමයි config එකක් net mode එකට add කරගන්නේ.